2022 ඒ කොටසේ 20 වෙනි ප්‍රශ්නය පළමු වන පදයේ ඍණ 4ද දෙවන පදයේ 16ද වන ගුණෝත්තර ශ්‍රේණියක 13 වෙනි පදයේ ඍණ 4හි බලයක් ලෙස ලියන්න. Tn සමානයි AR n ඍණ එක කියන්නේ පොඩි සූත්‍රය තියෙන්නේ. Tn කියන්නේ කීවෙනි පදයේද කියලා. A කියන්නේ පළමු පදය. R කියන්නේ පොදු අනුපාතය. මේකේ පළමු පදයේ ඍණ 4නේ. T දෙවෙනි පදයේ 16 දෙවෙනිනේ. ඒ නිසා 16 සමානයි ඍණ 4 ගුණ කිරීම R ඉස්සෙල්ලා පොදු අනුපාතය ගාගෙන ඉන්න ඉපැයි. දෙවෙනි පදේ කියන්නේ දෙකෙන් එකක් එකමනේ. ඒ නිසා 16 බෙදීම ඍණ 4 සමානයි R වල පළවෙනි පදේ. පළවෙනි පදේ ලිව්වත් නිකත් අවුලක් නැහැනේ. ඒ නිසා R සමාන වෙනවා 16 4ෙන් බෙදුවම 4යි ධන ඍණෙන් බෙදුවම ඍණයි. අපිට හොයන්න කියන්නේ 13 වෙනි පදේ ඍණ 4 බලයක් විදියටනේ. T13 A කියන්නේ පළමු වන පදේ ඍණ 4යි. ගුණ කිරීම R කියන්නේ ඍණ 4යිනේ. n ඍණ 1 කියන්නේ 13 ඍණ 1. T13 සමානයි ඍණ 4 ගුණ කිරීම ඍණ 4 12 වෙනි බලය. මෙතන ගුණ කිරීම නිසා 12 වෙනි බලය මෙතන 1 කියලා අපිට පළවෙනි බලයනේ මෙතන 12 T13 සමාන වෙනවා. එතකොට ඍණ 4 13 වෙනි බලයට.